ලංකාවේ අපිට හැම ආරම්භයකම හැම සුබ මොහොතකම අමතක කරන්නම බැරි දෙයක් තමයි කිරිබත් කියන්නේ. සාර්ථකත්වයේ සමරන්න විතරක්ම නෙමෙයි මට නම් හිතෙන්නේ කිරිබත් කියන්නේම සාර්ථකත්වයට වගේම සාමයට මානසික නිදහසට අතවනන ආශිර්වාදාත්මක කෑමක් කියලා. ඉතින් කර්ලි අද උදේම නැගිටලා කිරිබත් දිව්වේ අද අපිට විශේෂම දවසක් හින්දා. ඔව් අද තමයි අපිට වෙඩින් ඇනිවර්සරි එක. ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී අපිට අදටත් හිතෙන්නේ අපි ගත්ත හොඳම තීරණය අපි අපේම වෙන්න ගත්ත තීරණය කියලා. එදා ඒ තීරණය නොගන්න අපි දෙන්නගේ ජීවිත මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුණා. මම අහලා තියෙනවා සමාජ ගොඩක් දෙනා කියනවා ඔය හැමදේම යාළු වෙච්ච මුල් කාලේ විතරයි එහෙමත් නැත්නම් බඳපු අලුත විතරයි කියලා. ඒ කියමන අපි දෙන්න මේ වෙනකොටත් බොරු කියලා ඔප්පු කරමින් ඉන්නවා. අවුරුදු ගාණක් යාළු වෙලා ඉඳලා අවුරුදු ගාණක් long distance relationship එකක ඉඳලා එක දශමිකකින්වත් වෙනස් නොවන අපි දෙන්න එක වහලක් යටට ආපු දවසේ ඉඳන් මේ වෙනතුරුත් ඉදිරියට අපේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්නවා. එදා මේ සම්බන්ධය පටන් ගත්ත දවසේ දැනුණ ස්පාර්ක් එකම අදටත් ඊටත් වඩා වැඩියෙන් දැනෙනවා. එදාටත් වඩා අද වෙනකොට අපි දෙන්නගේ බොන්ඩ් එක අන්ඩර්ස්ටෑන්ඩින් එක වගේම ආදරේ තව තවත් වැඩි වෙලා කියලා දැනෙනවා. අපි දෙන්න එකට ගත කරන හැම තප්පරයක් පාසාම අපි සතුටින් ජීවිතේ විඳින බව දැනෙනවා. ඉතින් බර්ලි මේ හાર્ට් එක ඔයාට. මට මොහොතකටවත් වැටෙන්න නොදී මාව හයියෙන් අල්ලන් ඉන්නවා. සමාජයේ බහුතරයක් විඳවන කසාද ජීවිතය මට මානසික නිදහසේ සැහැල්ලුවෙන් පියාඹන්න පුළුවන් විදිහට අත්තට දෙකක් දුන්නට දෙනවට මට මේ තරම් වටිනාකමක් දෙනවට කොටින්ම මට දෙන මේ කොන්දේසි විරහිත ආදරයට